තෙරුවන් සරණයි සියලු දෙනාට. උතුම් විර දැඩිමුඩ දේ හඳුරන් වංශ ගම්බාර සිට සුනියන් කාලි කඩවර කළු කම්ලි කියන දේවදත්තන් වහන්සේලාගේ පීඨයි. විෂ්ණු කතරගම සාමාන්‍ය විභාජනාදී තතරන් දේ හඳුරන් වහන්සේලාගේ පීඨයි සියලු දෙනාට ආරක්ෂාවයි. අද මම මේ ලනුව ගොඩක් නවක වරන්දරවන්න සාමී වැනි මන්ත්‍ර හොයන අයට අපි කියන්නේ වැඩ කරලා වැඩ කටයුතු කරලා මේවත් දුටුවයි ප්‍රත්‍යක්ෂයි. තව දෙයක් කියන්න ඕනේ මේ මන්ත්‍රය හැමෝම නවක වරන්දරුවෙක් වුණත් දන්නව කඩවර පෙරළුම කියම් මේක පෙරළුමක්. ඊට අමතරව මේක වටිනාකමක් තියෙනවා. මොකද ඉනා බන්ධන ගොඩාක් දුරට මේකෙන් හරිම පහසුවෙන් කපා ගන්න පුළුවන්. නමුත් මේ ඕන මන්ත්‍රයක් අපිට පළවෙනි පාර දෙවෙනි පාර කියලා ඒ කටයුත්ත කරගන්න බෑ. මේවා අපිට සිද්ධ වෙන්න ඕන. ඕනම මන්ත්‍රයක් අපේ සරුවංගෙට ඒව සිද්ධ වෙන්න ඕන. ඉතින් මේවා සිද්ධ කරගන්නත් නිකම් බෑ. මේවා සිද්ධ කරනවා නම් මේ වගේ මන්ත්‍රයක් පුරුදු පුහුණු වෙනවා නම් අපිට යම් කිසි පුදක් තියලා ඒ පුද ඉදිරි පිටින් ඉඳන් මේවා පාඩම් කරනවා නම් හොඳයි. එහෙම නැතිනම් මේවා කටපාඩම් කරගන්නවා නම් අඩුම ගානේ දෙහි ගෙඩියක්වත් අතේ තියන් කටපාඩම් කරගන්න. මොකද මේවා කටපාඩම් කරගද්දී යම් යම් බලයක අපි මේවා උච්චාරණය කරද්දී අපිට ලං වෙනවා. එතකොට නොපෙනෙන දේවල් ඒ වගේ දේවල් ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. දත් පුපුරනවායි කියනවා යම් යම් කටයුතු කාරණා වෙනවා. ඉතින් අඩුම ගානේ දෙහි ගෙඩියක්වත් අතේ තියාගෙන මේවා පාඩම් කරන්නේ නම් හොඳයි. ඉතින් මේවා සාමාන්‍යයෙන් පරම්පරාවෙන් එනකොට යම් යම් පදපේලි යම් යම් ස්ථාන වචන වෙනස් වෙනවා. විවිධ ගුරුකුල වලින් ඉගෙන ගන්න දරුවන්ගේ යම් යම් ස්ථාන නමුත් මේ ඕනම එකක් එක හා සමාන බල පිහිටනවා. කඩවර පෙරළුම කියන්නේ බොහොම බලවත් සුලභව භාවිතා කරන දෙයක්. නමුත් හරියට කඩවර පෙරළුම අපි සිද්ධ කරලා තියෙනවා නම් මේකෙන් සෑහෙන වැඩ කරන්න පුළුවන්. ඒ කියන්නේ ගලේ කෙටුව වගේ මේකෙන් වැඩ ගන්න පුළුවන්. මේක නවක වරන්දරන් සාමී හොයන දරුවන්ට දන්න අයට නෙවෙයි. මේක ඔයගොල්ලෝ හිමීට අහලා ලියා ගන්න මං ලියා ගන්න පුළුවන් විදිහට හිමීට කියන්නම්. ඕම් පත්‍රාඩි සරගිනි කඩවර පෙරළුම්. ආපිට හැරි විනකල අයගේ හිසලේ පපුමස් බිලිගන් ඕඩු ඵලයන් අපොච්චි එළඹු ඕඩු. ඕම් කන්දප්පා සරගිනි විසිලේ කඩවර පෙරළුම් වර වර බන්ධන සොන්සොන් නම. ඕම් රාම රාම කන්ද කුමාර කළු කම්බිලි තොට කඩවර පෙරළුම් වින බන්ධන පිපිරි ආපිට හැරි ඵලයන් තෝස්වාහ. ඕම් ඊශ්වර කාඩේරියුම් දල කඩවර පෙරළුම් කට්ටු බන්ධන හිනා බන්ධන 64ක් බන්ධන කැපී ඵලයන් තෝස්වාහ. ඕම් ඊශ්වර ගිනි මාලාව පැලඳ කඩවර පෙරළුම් තොටයක් දෙමළ පිල්ලි බන්ධන කැපී ඉඩහැරි එලාගත් දේවතාවා එලාගත්. ඕම් කමලගිනි විෂ්ණු නාරායන රන්දුණු පුපුරවා වැඩි කඩවර පෙරළුම් 108ක් අංගම් 900ක් සූනියන් යවාපු අදුරාගේ හදවත පපුමස් කැපකර එලාගම් ඵලයන් තෝස්වාහ. ඕම් විෂ්ණු සර භෛරව තෝංගු මල් කඩවර පෙරළුම් බන්ධන කැපි ආපිට පෙරලියන් තෝස්වාහ. මෙන්න මේ විදිහට තමයි මේ මන්ත්‍රේ. සාමාන්‍ය මේ මන්ත්‍රයක් මතුරද්දී නිකන් කවියක් කියනවා වගේ පතල් කවියක් පැල් කවියක් කියනවා වගේ නෙමෙයි. යම් කිසි ශක්තියක් විශ්වාසයක් සහ ඒ අක්ෂර හරියාකාරයි අපි පොළදියා බලන් කරනවා නම් ඒවට නිසියාකාර විදිහට බල පිටන්න ඒ අක්ෂර හරියට උච්චාරණය කරන්න ඕන. එතකොට මේවා කියන තාලයක් තියෙනවා. මෙන්න මේ විදිහට ඔයගොල්ලෝ අදහසක් ගන්න. ඕම් පත්‍රාඩි සරගිනි කඩවර පෙරළුම් ආපිට හැරි වින කලායගේ හිසලේ පපුමස් බිලිගන් ඕඩු ඵලයන් අපොච්චි එළඹු ඕඩු. ඕම් කන්දප්පා සරගිනි විසලේ කඩවර පෙරළුම් වර වර බන්ධන සුන්සුන් නමක්. ඕම් රාම රාම කන්ද කුමාර කළු කම්බිලි තොට කඩවර පෙරළුම් වෙන බන්ධන පිපිරි ආපිට වැලි ඵලයන් තෝස්වාහ. ඕම් ඊශ්වර කාඩේරියුම් දල කඩල පෙරළුම් කට්ටු බන්ධිනා බන්ධන 64ක් බන්ධන කැපී ඵලයන් තෝස්වාහ. ඕම් ඊශ්වර ගිනි මාලාව පැලඳ කඩවර පෙරළුම් තොටයක් දෙමළ පිලි බන්ධන කැපී ඉඩහැරියලා ගන් දේවතාවා එලාගන්. ඕම් කමලගිනි විෂ්ණු නාරායනේ නන්දුණු පුරා වැඩි කඩල පෙරළුම් 108ක් අංගම් 900ක් සූනියන් එවාපු අදුරාගේ හදවත පපුමස් කැප කර එලාගන් ඵලයන් තෝස්වාහ. ඕම් විෂ්ණු සර භෛරව තෝංගු මල් කඩල පෙරළුම් බන්ධන කැපී ආපිට පෙරලියන් තෝස්වාහ. ඕම් ඔය වගේ නිකන් අපි අන කරනවා වගේ කැංගට මරන් කියනවා නම් හොඳයි. මම මේ පොඩි අදහසක් දුන්නේ ඔයගලන්ට. එහෙනම් මේවා ඒ කියන ආකාරයෙන් කරලා බලන්න. නිතරම ඉතින් පංචශීලයේ රකින්න පුරුදු වෙන්න. තුරුණුවන් සරණ ගිහිල්ලා බුදුන් වැඳලා
පින්පෙත් අනුමෝදන් කරවාගෙන මේ කටයුතු වලට අත ගහන්න සියලුම දෙනාට උතුම් වූ තුනුරුවනේ පිටයි සරණයි බුදු සරණයි එනම මම මෙතනින් නවතිනවා අදට තෙරුවන් සරණයි සියලු දෙනාට